හරි බලන්න අපි කරන්නේ බලන්න මේකේ paper number 11 ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රාංක 11 අපේ ව්‍යුහගතවල පළවෙනි ප්‍රශ්නේ කරන්නේ. හරි 11 ව්‍යුහගතවල එක බලන්න හොඳ ප්‍රශ්නයක්. සෑහෙන කාලෙකින් ඒ කියන්නේ ගොඩ ප්‍රශ්න මේ ආකෘතිය නිර්මාණය කරන්න බෑ. මේකේ තියෙන්නේ අර ජලයේ ඔගලන්ට මතක ඇති ජලයට විතරක් තියෙන අසාමාන්‍ය ගුණයක් තියෙනවා මොකක්ද? හරි ජලයේ මොන ප්‍රසාරණයද? අනියම් ප්‍රසාරණය. ජලයේ තියෙනවා අනියම් ප්‍රසාරණය කියලා එකක්. මොකක්ද ජලයේ අනියම් ප්‍රසාරණය කියලා කියන්නේ? හරි ජලයේ අනියම් ප්‍රසාරණයේදී අපි අර්ථ දක්වන්නේ හරි මේ ජලය යම් පොයින්ට් එකක් දක්වා ඒ කියන්නේ ජලය සීතල කරගෙන එනකොට සාමාන්‍යයෙන් ඕනෑම ඝනයක් ද්‍රවයක් වෙන්නේ රත් කරනකොට මේකේ පරිමාව වැඩි වෙනවා. පැහැදිලිද? ප්‍රසාරණය වීම නිසා සීතල කරද්දි සංකෝචන නිසා පරිමාව මොක වෙනවද? අඩු වෙනවා. ඔක සාමාන්‍ය ඕනෑම එකකට තියෙන සංසිද්ධිය. හැබැයි ජලයේ විතරක් තියෙන අමුතු ගුණයක් හරි අපේ ගත්තාම මෙහෙම සෙල්සියස් අංශක 4 දී මම 4 ඉඳලා ඔහම වැඩි කරගෙන යනකොට නැත්තම් අපේ ජලය සීතල කරගෙන එනකොට පරිමාව අඩු වෙගෙන ගිහිල්ලා 4 දී අඩුම වෙනවා. සෙල්සියස් අංශක 4 දී මේකේ පරිමාව උපරිම පල්ලෙහාගයකට එනවා. පැහැදිලිද? අඩුමේ යහිලා ඊට පස්සේ ආපහු පුතේ 4 ඉඳලා තව අඩු කරද්දි මොකද වෙන්නේ? ආයෙමත් වැඩි වෙන්න ගන්නවා. ඔක තමයි අපි කියන්නේ මොනියම් ප්‍රසාරණයද? අනියම් ප්‍රසාරණය. පැහැදිලිද? ඔය ගුණය තියෙන්නේ වතුරට විතරයි. එහෙනම් 4 දක්වා අඩු වෙලා ආපහු පුතේ 4 ඉඳලා මොනවා වෙන්න ගන්නවද? වැඩි වෙන්න ගන්නවා. ඔන්න ඔය නිසා තමයි මේ වතුරට ලැබිලා තියෙන්නේ ඔය අනියම් ප්‍රසාරණයට වතුරට ලැබිච්ච විශේෂ ගුණ ටිකක් අපි කතා කළා තාපයේ ප්‍රසාරණයේ කොටසේ තාපයේ පාඩමේදී මොනවද? සාමාන්‍යයෙන් අයිස් කියන එක අයිස් වතුරට වැඩිය වතුර ඝනකම් වුණාමනේ අයිස් හැදෙන්නේ. හැබැයි අයිස් ජලය මත මොක වෙනවද? පා වෙනවා. පැහැදිලිද? හේතුව සෙල්සියස් අංශක බිඳුවට එනකොට පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. අඩු වීම නිසා ද්‍රව ජලය මත අයිස් මොක වුණාද? පා වුණා. ඔතනදීම විස්තර කළා මොකක් හරි ජලාශයක හරි අඩිය සීතල වෙන්නේ උපරිම සෙල්සියස් අංශක කීයද? 4යි. පැහැදිලිද? 4ට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? එයාගේ 4න් එහාට ආයේ පරිමාව වැඩි වෙනවනේ. පරිමාව වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවනේ. ඒ නිසා 4ට වඩා සීතල වෙච්ච ගමන් ඒගොල්ලෝ කොහෙට එනවද? උඩට එනවා. පැහැදිලිද? එහෙනම් යට අඩියේ තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4යි. ඒ නිසා අපි ඔතනදී විස්තර කළා ඔය අධික සීතල ප්‍රදේශවලත් ජලාශය ඇතුලේ සත්තු ගල් වෙලා මැරෙන්නේ නැත්තේ 4ට වඩා අඩිය සීතල වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට අපි විස්තර කළා. ඔය පාඩම් කොටස බලා ගන්න ඕනේ. මේකෙන් දාලා තියෙන්නේ. බලන්න. ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව මැනීම සඳහා කළ හැකි පරීක්ෂණ උපකරණ සැකැස්මක් සරල ආකාරයක් පහක් දැක්වේ. මෙහි කුඩා නලයක් වටා සම්බන්ධ කර ඇති එය කෙළවරින් වන්නේ පරිමාණයක් සම්බන්ධ කර ඇති තිරස්කේචක නලයකිනි. මිලිමීටර් පරිමාණයක් වෙන්න ඕනේ කමක් නැහැ. නලයකිනි. මෙහි නලයට වඩා 0.5 සෙල්සියස් වූ අයිස් තට්ටුවක් පිහිටන ලෙසත් උපකරණයේ ජලය හැම්මිටම 0.5 සෙල්සියස් පවත්වා ගනු ලැබේ. එක්තරා සමතුලිත අවස්ථාවකදී ජලමාවකයේ පාඨාංකය 2.53 සෙන්ටිමීටර් විය. නලය 20 සෙල්සියස් දී ග්ලිසරීන් 7.4ක් දැමූ විට ජලමාවකය 13.80 සෙන්ටිමීටර් දක්වා පසුබැස යලි 0.5 සෙල්සියස් සමතුලිත විනි. තෙරස් කේචක නලයේ හරස්කඩ වර්ගඵලය වේ. ඔහොම කතාවක් කියනවා. හරි. බලන්න එන්න අපේ සිද්ධිය පොඩ්ඩක් තේරුම් ගමු. බලන්න මෙහෙම
නලයක් තියෙනවා. මේ නලයේ වටේට අයිස් තට්ටුවක් තියෙනවා. බිඳුවේ අයිස්. මේ තියෙන්නේ බිඳුවේ අයිස්. වම තියෙනවා. ඊට පස්සේ මේක ඔය ජාතිය වහලා තියෙනවා. වම තියෙනවා. එතන මෙතන මේ මිලිමීටර් පරිමාණයක් තියෙන්නේ. මෙතන බිඳුවයිනේ. වම තියෙනවා. ඔන්නෝම තියෙනවා. මෙහෙ වතුර තියෙන්නේ බිඳුවේ ජලය. මේ බිඳුවේ වතුර තියෙන්නේ. ආම තියෙන්නේ. හරි ප්‍රශ්නාංක එක අහනවා. නලය මෙහි නලයට වටා බිඳ අයිස් තට්ටුව පින උපකරණයේ ජලය හැම විටම සමතුලිත අවස්ථාවේ ජල මාපකයේ පාඨාංකය. සමතුලිත අවස්ථාවේ ජල මාපකයේ පාඨාංකය මෙතන ඉඳලා මෙතෙන්ටනේ. සමතුලිත අවස්ථාවේ පාඨාංකය 2 ගානක් කියන්නේ මෙතන ඕම මේ විදිහින් 0.5 ඕමනේ තියෙන්නේ. එතකොට සමතුලිත අවස්ථාවේ ජල මට්ටමේ පාඨාංකය තියෙනවා පුතේ කොච්චරක්ද? 2.53ක්. එතන මෙන්න මේ පිහිටීම 2.53යි. ඕම. පිය. නලයට 20යි සෙල්සියස් ග්ලිසරීන් ආ. මේ නලය ඇතුළට දානවලු සෙල්සියස් අංශක 20 ග්ලිසරීන්. මේ නලයට දානවා 20යි සෙල්සියස් ග්ලිසරීන්. 20යි සෙල්සියස් ග්ලිසරීන් දානවා ග්‍රෑම් 7.4ක්. ග්‍රෑම් 7.4. දැන් ඔයට නලයේ පාඨාංකය 13.8 දක්වා පසුබැස යලි 0.5 සෙල්සියස් දී සමතුලිත වේ. එහෙනම් බලන්න මේකෙදී මොකද කියන්නේ? මේක පසුබැස්සලු පුතේ පහත් වෙන්න මෙහෙට ආවලු. මේකට මොනවද දාපු ගමන්? චතුර බුදියන්න බෑ හරි. බෙල්ල කරනවා තව පොඩ්ඩේ. හරි. එහෙම බුදියනවා නම් මෙහෙම පෑන තියාගෙන බුදියන්න. මම වැටිච්ච ගමන් ටක් ගාලා අඟ වගේ හිටිනු. කව කටුවක් කරේ එහෙම. හරි. බලන්න. එතකොට දැන් මට කියන්න ළමයිනේ මේකට 20 ග්ලිසරීන් දාපුවාම මොකද වෙන්නේ කියලා. 20 ග්ලිසරීන් දාපුවාම මොකද වෙන්නේ? මේකට 20 ග්ලිසරීන් දාපුවාම හරි මේක වටේ තියෙන අයිස්නේ. මේ ග්ලිසරීන් වල තාපය අයිස් වලින් මොන ශෝෂණය කරනවද? අවශෝෂණය කරන. අවශෝෂණය කරලා හිටන් හරි අයිස් වලින් යම් අයිස් ප්‍රමාණයක් මොක වෙනවද? දිය වෙනවා. යම් අයිස් ප්‍රමාණයක් දිය වෙනවා. එතකොට අයිස් දිය වෙලා මේකට වතුර එකතු වෙනව නේද මේකට? හැබැයි අයිස් දිය වුණාම හැදෙන වතුර ප්‍රමාණය අයිස් පරිමාණයට වඩා මොකයිද? අඩුද වැඩිද? දැන් හිතනවාලා ළමයිනේ බිඳුවේ අයිස් මගේ ළඟ තියෙනවා. හරි බිඳුවේ අයිස්
තේනවා මෙම් ප්‍රමාණයක් අපි කියමුකෝ මිලිලීටර් 2ක් 2 ml තියෙනවා බිඳුවේ අයිස්. මේක දිය කරොත් ලැබෙන වතුර ප්‍රමාණය දෙකට වඩා වැඩිද අඩුද? අඩුයි නේද? ඇයි අඩු? අයිස් වෙනකොට පුතේ අනියම් ප්‍රසාරණය වෙලානේ. අයිස් හැදෙනකොට සෙල්සියස් අංශක 4 ඉඳලා 0 දක්වා කාල සීමාව තුළ අයිස් මොකද වෙලා තියෙන්නේ? අයිස් ප්‍රසාරණය වෙලා ඉන්නේ. අනියම් ප්‍රසාරණය වෙලා ඉන්නේ. එතකොට අයිස් දිය වුණාම වතුර හැදෙන්නේ ඊට වඩා මොන ප්‍රමාණයක්ද? අඩු ප්‍රමාණයක්. පැහැදිලිද? අයිස් දිය වෙලා හැදෙන වතුර ප්‍රමාණය ඊට වඩා අඩුයි. තේරුණාද? හරි. එහෙනම් දැන් ඔන්න මේකේ හැදෙනවා දරුවනේ දැන් මේ විස්ස උරා ගන්න යම් අයිස් ප්‍රමාණයක් දිය වෙනවා. දිය වෙලා ඒ අයිස් ටික දැන් මේක වටේනේ තියෙන්නේ. මාධ්‍යයට ඒ අයිස් ටික දියලා වතුර එකතු වෙනවා. මේකත් බිඳුව වෙනවා. ඇයි බිඳුව වෙන්නේ? ඇයි ඉතින් අයිස් ටික මෙයාගේ තාපේ උරා ගත්තනේ. උරාගෙන පද්ධතියම දැන් කීය වෙනවද? බිඳුව බවට පත් වෙනවා අය. පැහැදිලිද? ඒ කියන්නේ මේකේ ගොඩක් ලිසරින් දැම්මේ නෑනේ. ගොඩක් දැම්මනම් හරි. මේක සම්පූර්ණයෙන් අයිස් ටික ඔක්කොම දිය වෙලා යන්න දාන්නේ නෑනේ. චුට්ටනේ දැම්මේ ග්ලිසරින්. වටේ අයිස් තියෙන ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩි. පැහැදිලිද? එතකොට මේ ග්ලිසරින් වලින් තාපය උරාගෙන අයිස් ටික දිය වෙනවා යම් අයිස් ප්‍රමාණයක් දිය වෙලා යනවා. දිය වෙලා තාපය උරාගෙන ග්ලිසරින් උත් බිඳුව වෙනවා. බිඳුවට ආවට පස්සේ ආය පද්ධතිය මොකයිද? සමතුලිතයි. පැහැදිලිද? හැබැයි මේ අයිස් ටිකක් දැන් දිය වුණානේ අර විස්ස උරා ගන්න. එතකොට ඒ අයිස් දිය වෙලා මේකට වතුර හැදුණානේ. ඒ වතුර ප්‍රමාණය අයිස් පරිමාණයට වඩා අඩුයි. අඩු නිසා මේකේ මාවකය කොහෙට එනවද? පස්සට එනවා. ඇයි දැන් මේක ඇතුලේ පරිමාව අඩු වෙනවනේ. පරිමාව අඩු වෙන හින්දා දැන් මාවකය කොහෙට එනවද? පිටිපස්සට එනවා. පැහැදිලිද? දැන් අලුත් මාවකය මෙහෙම පිටිපස්සට ඇවිදින් මෙතන අගය කොච්චරයි කියනවද? 13යි 0.8යි බිඳුවයි. 13.8යි බිඳුවයි සෙන්ටිමීටර්. මෙතන මෙහෙම. මෙතන ඉන්නේ බිඳුවෙන් පටන් ගන්න. එහෙනම් මෙහෙට එනකොට කී වෙනවද? 13.8යි බිඳුව. සීන් එක තේරුණාද? ඔක වෙච්ච හැටි පැහැදිලිද? ග්ලිසරින් දාපුවාම ග්ලිසරින් වල සෙල්සියස් අංශක 20 තාපය ටික උරා ගන්න අයිස් දිය වෙනවා. හැබැයි අයිස් දිය වෙලා මාධ්‍යයට වතුර හැදෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. හරි. ඒ අඩුව එතකොට මේකට අයිස් දිය වුණාට වඩා අඩු ප්‍රමාණයක් වතුර එකතු වෙන්නේ. වතුර එකතු වෙන්නේ අඩු ප්‍රමාණයෙන්ද මේක ඇතුලේ පරිමාව මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනා හින්දා වතුර ටික මේ පැත්තට තල්ලු වෙලා එනවා. තේරුණා සීන් එක? පැහැදිලිද? හරි. එන ගානවා ග්ලිසරින් ටික වෙලා දමා ටික වේලාවකට පසු යලිත් උපකරණයේ 0 සෙල්සියස් සමතුලිත වූයේ කෙසේද? කොහොමද? ග්ලිසරින් වලින් තාපය උරාගෙන මොකද වෙන්නේ? යම් අයිස් ප්‍රමාණයක් දිය වෙනවා. දිය වෙලා ග්ලිසරිනුත් බිඳුව වෙනවා. බිඳුවට ආවට පස්සේ පද්ධතිය නැවත මොකද වෙන්නේ? තාපගතික වශයෙන් සමතුලිතයි. ලියන්න ග්ලිසරින් වලින් තාපය අවශෝෂණය කොට ග්ලිසරින් වලින් තාපය අවශෝෂණය කොට ග්ලිසරින් වලින් තාපය අවශෝෂණය කොට යම් අයිස් ප්‍රමාණයක් දිය වේ. යම් අයිස් ප්‍රමාණයක් දිය වේ. යම් අයිස් ප්‍රමාණයක් දිය වේ. එවිට ග්ලිසරින්හි උෂ්ණත්වයද 20යි සෙල්සියස් දක්වා අඩුවන අතර ග්ලිසරින්හි උෂ්ණත්වයද 20යි සෙල්සියස් දක්වා අඩුවන අතර 20 නෙවෙයි. ග්ලිසරින්හි උෂ්ණත්වයද 0යි සෙල්සියස් දක්වා 20 නෙවෙයි 0යි සෙල්සියස් දක්වා අඩුවන අතර එවිට පද්ධතිය බිඳුවේදී සමතුලිත වේ. පද්ධතිය බිඳුවේදී මොන තුලිත වෙනවද? සමතුලිත වෙනවා. මේ අයිස් තාපය උරාගත්තා කියන කතාව තමයි මේන්ලි වෙන්න ඕනේ. හරි ඒක තිබුණා නම් ඇති. ඊළඟට ග්ලිසරින් නලයට දැමූ විට අයිස් ජලයේ මිශ්‍රණය සංකෝචනය වී ජල මාපකයේ ආපසු ගමන් කිරීමට හේතුව.
ඇයි මේ ජල මාපකයේ ආපස්සට ආවේ? මේ ග්ලිසරින් වල තාපය උරාගත්තී යම් අයිස් ප්‍රමාණයක් මොක වුණාද? දිය වුණා. හැබැයි දිය වුණාට දිය වෙච්ච අයිස් පරිමාවට වඩා ඒ අයිස් දිය වෙලා එකතු වෙච්ච ජල පරිමාව අඩුයි. හේතුව ජලයේ අනියම් ප්‍රසාරණ නිසා. එතකොට හිතන්නකෝ මිලිලීටර් 2ක අයිස් දිය වුණා. හැබැයි වතුර එකතුනේ මිලිලීටර් 1යි. පැහැදිලිද? එහෙනම් එකක වෙනසක් එනවා. ඒ වෙනස නිසා මේ ටික කොහෙට එනවද? පස්සට එනවා. පැහැදිලිද? ලියන්න එහෙනම් ලියන්න. ජලයේ අනියම් ප්‍රසාරණය නිසා ජලයේ අනියම් ප්‍රසාරණය නිසා ජලයේ අනියම් ප්‍රසාරණය නිසා ජලයේ අනියම් ප්‍රසාරණය නිසා දිය වූ අයිස් පරිමාවට වඩා දිය වූ අයිස් පරිමාවට වඩා දිය වූ අයිස් පරිමාවට වඩා මාධ්‍යයට එකතු වන ජල පරිමාව අඩු වේ. මාධ්‍යයට එකතු වන ජල පරිමාව අඩු වේ. මාධ්‍යයට එකතු වන ජල පරිමාව අඩු වේ. ජල පරිමාව අඩු වේ. එබැවින් මාවකය පසුපසට පැමිණේ. මේ මාවකය පස්සට එනවා. එබැවින් මාවකය පසුපසට පැමිණේ. පස්සට එනවා. ඊළඟ ග්ලිසරින් නලයට දැමූ විට අයිස් ජල මිශ්‍රණය අඩු පරිමාව ගණනය කරන්න. කොච්චර පරිමාව අඩු වුණාද කියලා හොයන්න. කොහොමද අඩු වෙච්ච පරිමාව හොයන්නේ? වතුර එතන ඉඳලා මෙතෙන්ට ආවනේ. එතන ජල කඳේ දිග දීලා හොයාගත්ත එකයි. හරස්කඩ වර්ගඵලයක් දීලා තියෙනවනේ. මේ කේශික නලේ. එහෙනම් පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. පැහැදිලිද? එහෙනම් මේ අඩු වෙච්ච දිග කොහොමද හොයාගන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ට පරතරය. මේ ටික ගන්න පුළුවන් 13.8 බිඳුවේ මේ ටික මොනව කරන්නද? අඩු කරන්න. අඩු කරපුවාම මේ දිග එනවා. එහෙනම් අඩෝ ජල කඳේ දිග. පස්සට ගිය නැත්නම් ජල කඳේ අඩෝ දිග. ජල කඳේ අඩු වූ දිග. කොහමද අඩු වෙච්ච දිග ගන්නෙ? 13.8 බිඳුවෙන් අඩු කරන්න 2.53ක්. 10න් 3ක් 7යි 7න් 5ක් 2යි. මෙතන 7න් 5ක් 2යි 3න් 2ක් 1යි 1යි. කොච්චරක්ද පුතේ සෙන්ටිමීටර? 11.2යි 7ක්. හරියද? මෙතනනේ තිබුණේ. දැන් මෙතනනේ ඉන්නේ. මේ පරතරය ගන්න මොකද කරන්නේ? මේකෙන් මේ ටික අඩු කරන්න. ඕක නෙමෙයි අහන්නේ. ආන්නේ ග්ලිසරින් නලයට දැමුවට ජලයේ මිශ්‍රණයේ අඩු පරිමාව. එහෙනම් පරිමාව බලන්න මොකද කරන්න ඕනේ? දිග වැඩි කරන්න ඕනේ හරස්කඩ වර්ගඵලයෙන්. මේ දිගනේ. දිග තමයි 11.27යි සෙන්ටිමීටර. හරස්කඩ වර්ගඵලය දෙනවා පුතේ කීයද? නලේ හරස්කඩ වර්ගඵලය 8.4 10 වර්ග සෙන්ටිමීටර. කේද 8.3ද? 8.4යි 10 වර්ග සෙන්ටිමීටර. එහෙනම් දෙකම සෙන්ටිමීටර නිසා ඒකක පරිවර්තනය කරන්න ඕනේ නෑ. එහෙනම් පරිමාව ගන්න පුළුවන් v සමානයි h. හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕනේ දිගෙන්. එහෙනම් හරස්කඩ වර්ගඵලය 8.4 10 h 11.27යි කීයක් ආවද පුතේ වැඩි කරපුවාම?
මට මේ වැඩි කරලා දෙන්නකෝ ඔයගොල්ලෝ 8.4 11.2 කීයද කියලා? නෑ දශම අයින් කරලා. කීයද? 94.6 94.66 එච්චරයිද? වැඩි කිරීම 10 ඍණ 3නේ. ඝන සෙන්ටිමීටර. ඔබ. හරි. ඕක කොහොම තියන්න බැහැනේ පුතේ. මේක එක්ක දශම කරන්න ඕනේ. නැත්තම් විද්‍යාත්මක අංකණය ලියන්න ඕනේ. හැබැයි විද්‍යාත්මක අංකණය ලියද්දි මෙතන 94 තියෙන්න බෑ. පැහැදිලිද? එහෙනම් විද්‍යාත්මක අංකණය ලියනවා නම් කොහොමද? මේ 9.4 මේ දශම තිත ගේන්න කොහෙටද? පස්සට. හරි. පස්සට එනකොට මොකද වෙන්නේ? මෙතන එනවා 9.4 4.6 වැඩි කිරීම 10 පස්සට ගියා නම් අපේ දශම තිත පස්සට ගියොත් ළමයිනේ මොකක්ද? කෝකෝ මතක නෑ ළමයිනේ මේක. පස්සට ගියා ඉස්සරහට ගියා කියලා ගන්න එපා මේකනේ. හරි. දැන් 2500 මේකේ දශම තිත මෙතනනේ තියෙන්නේ. හරි. එහෙනම් මේක මෙතෙන්ට ආපුවාම 2.5 වැඩි කිරීම 10 කවුද? 10 3. හරි. එතකොට පස්සට ගියා නම් ධන දශම තිත ඉස්සරහට පැනනා නම් පැහැදිලිද? එතකොට මේක තිබුණොත් 0.0.125 මේක කොහොමද ලියන්නේ? දශම තිත මේ ඉස්සරහට යන්නේ නේද? හරි. එහෙනම් මෙතන එනවා 1.25 වැඩි කිරීම 10 ඍණ 2. හරිද? එහෙනම් මෙතන දශම තිත මෙහෙටනේ ගියේ. එහෙනම් 10 1. 10 1 මෙතන තියෙනවා තව 10 ඍණ 3ක්. එතකොට එනවා 9.466 වැඩි කිරීම 10 1 ඍණ 3 කියන්නේ ඍණ 2යි. ඝන සෙන්ටිමීටර් කියලා එන්නේ. හරිද? නැත්නම් දශම වලින්ම තියන්න මේ 10 ඍණ 3 යට ගෙන යන්න. එතකොට 10 ධන 3යි 1000යි. ඒ කියන්නේ 1000න් බෙදපුවාම 0.94666. දශම වලින් තිබ්බත් අවුලක් නැහැ ඝන සෙන්ටිමීටර. ඕන එකක්. ඊළඟ සීන් එක තේරුණා නේද? මෙස්රණේ අඩුව පරිමාව හරි. ඉහත දැක් වූ ප්‍රතිඵලය හා පහත් දැක්වෙන දත්ත ප්‍රයෝජනයටගෙන ග්ලිසරීන් වල විශිෂ්ට තාපධාරිතාවය සොයන්න. ග්ලිසරීන් වල වේතාදා. හරි. බලන්න එන්න ඉහත දැක් වූ ප්‍රතිඵලය පහත් දැක්වෙන දත්ත ප්‍රයෝජනයටගෙන ග්ලිසරීන් වල විශිෂ්ට තාපධාරිතාවය සොයන්න කියලා කියනවා. හරි. බලන්න අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය දෙනවා. හරි. ඊට පස්සේ 0.0 සෙල්සියස් දී ජලය කිලෝග්‍රෑම් එකෙහි පරිමාව. සෙල්සියස් අංශක බිඳුවේදී ජලය කිලෝග්‍රෑම් එකක පරිමාව 1.10 ඍණ 3යි. 0.0 සෙල්සියස් දී 1 කිලෝග්‍රෑම්හි පරිමාව. අයිස් කිලෝග්‍රෑම් එකක පරිමාව 0.091 වැඩි කිරීම 10 ඍණ 3යි. හරිද ළමයි? හරි. දැන් බලන්න ඕනේ අපේ කොච්චර අයිස් ප්‍රමාණයක් දිය වුණාද කියලා අපිට හොයා ගන්න ඕනේ. හරි. එතකොට පරිමාවයේ සිදුවෙච්ච වෙනස කීයද?
9.4යි 6යි 6 වැඩි කිරීම 10 ඍණ 2යි. ඕකනේ පරිමාවයේ සිදුවෙච්ච වෙනස. බලන්න එන්න. මේකේ ළමයිනේ බලන්න අපිට දත්තවලට දෙනවා දැන් අපි කොහොම හරි ගේමක් ගහලා හොයාගත්තොත් දිය වෙච්ච අයිස් ස්කන්ධය. පැහැදිලිද? එතකොට මට ගන්න පුළුවන් දිය වෙච්ච අයිස් උරාගත්ත තාපය හරි ජලය අයිස් අය වතුර රත් උනේ නෑනේ පුතේ. අයිස් බිඳුවේ වතුර උනා එක විතරයි උනේ. උෂ්ණත්ව වෙනසක් උනේ නෑ. ඒ කියන්නේ මේක තව අයිස් ඉතුරු උනානේ. බැරි වෙලාවක් වතුර රත් වෙන්න නම් මේ අයිස් ටික ඔක්කොම මොනවා වෙන්න ඕනේද? දිය වෙන්න ඕනේ. මේකේ අයිස් ඔක්කොම ඉවර වෙලා නැහැ ග්ලිසරින් වල තාපය උරා ගන්න. අයිස් ටිකයි දිය වෙලා තියෙන්නේ. එතකොට ඒ අයිස් ටිකෙන් උරාගත්ත තාපය ග්ලිසරින් වල පිට කරපු තාපයට මොකයිද? සමාන. අන්න එතන ග්ලිසරින් වල පිට කරපු තාපය mc θ ඕම අරගෙන අපිට c හොයාගන්න පුළුවන්. දැන් අපි ගේම ගහන්න ඕනේ කොච්චර අයිස් ප්‍රමාණයක් දිය වුණාද කියන එකයි හොයාගන්න. අයිස් කොච්චරක් දිය වුණාද? පැහැදිලිද? ඒක හොයාගන්න තමයි අපි යන්නේ. එන්න බලන්න දිය වෙච්ච අයිස් ප්‍රමාණය හොයාගන්න බලන්න. දැන් 0.5 සෙල්සියස් දී අයිස් කිලෝග්‍රෑම් එකක පරිමාව කොච්චරද? කිලෝග්‍රෑම් එකක පරිමාව ඝන මීටර් එක වැඩි කිරීම 10 ඍණ 3යි. හරි. 0.5 සෙල්සියස් දී අයිස් කිලෝග්‍රෑම් එකක පරිමාව කොච්චරද? 1.09යි එක වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට බලන්න දරුවනේ කිලෝග්‍රෑම් එකක් දිය වුණොත් කොච්චර පරිමාව වෙනසක් වෙනවද? 0.09යි එකක්. පැහැදිලිද? කිලෝග්‍රෑම් එකක් දිය වුණොත් මෙච්චර නම් මෙච්චර පරිමාවක් වෙනසක් වෙන්න කොච්චර ප්‍රමාණයක් දිය වෙන්න ඕන? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චර? සීන් එක පැහැදිලිද? හැබැයි පොඩි අවුලක් තියෙනවා. මේකේ තියලා තියෙන්නේ ඝන මීටර්. මෙතන තියෙන්නේ මෙතන ගණනය කරේ ඝන සෙන්ටිමීටර්. එක ඒකකයකට ගේමු. පැහැදිලිද? ඝන සෙන්ටිමීටර් වලට ගේන එක ලේසි. ඝන මීටර්. හරි. කමක් නැහැ කොහොම හරි මොනවා හරි කරමු. හරි බලන්න එහෙනම්. එහෙනම් මම මෙහෙම කරනවා. හරි. කිලෝග්‍රෑම් එකක් ඒ කියන්නේ අයිස් කිලෝග්‍රෑම් එකක් දිය වුණොත් පරිමාවයේ සිදුවන වෙනස. අපි ගමු අයිස් කිලෝග්‍රෑම් එකක් 1 කිලෝග්‍රෑම් දිය වූ විට පරිමාවයේ වෙනස කොහමද? 0.09කින් අඩු කරන්න ඕනේ එකක් කීයද? 1.09කින් අඩු කරන්න ඕනේ 1.0. හරිද? හරි. මෙතන එළිය තියෙනවා තව කවුද? වැඩි කිරීම 10 ඍණ 3. පැහැදිලිනේ ළමයි? එතකොට 1.09කින් එකක් ගියපුවාම 0.09යි 1 වැඩි කිරීම 10 ඍණ 3යි මොන මීටරද? ඝන මීටර. එහෙනම් ඝන මීටර ඝන සෙන්ටිමීටර කරොත් ළමයි කීයෙන් වැඩි කරන්න ඕනේද ඝන මීටර ඝන සෙන්ටිමීටර කරන්න? හරි. මට කිව්වොත් මීටර සෙන්ටිමීටර කරන්න කීයෙන් වැඩි කරන්න ඕනද? 100ෙන්. මෙතන මීටරේ වුණා තියෙනවා කීයක්ද? 3ක්. පැහැදිලිද? මීටරේ වුණා මෙතන තියෙනවා 3ක්. හරි. එතකොට මීටර සෙන්ටිමීටර කරන්න වැඩි කරන්න ඕනේ 100ෙන්. හරි. වැඩි කරන්න ඕනේ 100 වුණා 3කින්. ඒ කියන්නේ කොච්චරකින්ද? මිලියනෙන් වැඩි කරන්න ඕනේ. තේරුණාද ඕගොල්ලන්ට? හරි. ළමයිනේ මේ ඒකක පරිවර්තන හරියට අවබෝධ කරගන්න ඕනේ. ඝන මීටර එකක් කියන්නේ 1 මීටර වැඩි කිරීම 1 මීටර වැඩි කිරීම 1 මීටර. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක්.
මේ මීටරයට සෙන්ටිමීටර් 100ක් මේකටත් 100ක්. එතන ඝන මීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් මිලියනයක් පුතේ. හරි එකක් කියන්නේ මිලියනයක් දෙකක් කියන්නේ මිලියන දෙකක්. එහෙනම් මේක 10 6න් වැඩි කරන්න ඕනේ ඝන සෙන්ටිමීටර කරන්න. හරි එහෙනම් මේක 0.0.9.1 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කරන්න ඕනේ ආයේ 10 6න් ඝන සෙන්ටිමීටර කරන්න. එතකොට 10 6න් වැඩි කරනවා 10 ඍණ 3ට 10 3ක් මෙතන වැඩි කරද්දී දර්ශක එකතු වෙනවනේ 10 3යි. හරි එතකොට 10 3 මෙතන එන්නේ 0.0.9.1 වැඩි කිරීම 10 3යි. 10 3යි කියන්නේ 1000යි. 1000න් වැඩි කරපුවාම කීයද? 91යි. ඒක 10න් වැඩිකොට එහෙනම් ඝන සෙන්ටිමීටර් කීයද පුතේ? 91ක්. පැහැදිලිද? එහෙනම් කිලෝ එකක් දිය කරොත් ඝන සෙන්ටිමීටර 91ක වෙනසක් වෙනවා. නේ? එහෙනම් මෙච්චරක් වෙනස් වෙන්න නම් කොච්චරක් දිය වෙන්න ඕනේද කියලා හොයමු. එහෙනම් දාන්න අනුලෝම සමානුපාත. හරි. එහෙනම් මේ පැත්තට දාමු ස්කන්ධය ස්කන්ධය මේ පැත්තට වෙනස. කිලෝ එකක් දිය වුණොත් අයිස් වෙනස වෙනවා ඝන සෙන්ටිමීටර් 91ක්. නේ? එහෙනම් කිලෝ x ප්‍රමාණයක් දිය වුණොත් වෙනස කොච්චරද? 9.4යි 6යි 6 වැඩි කිරීම 10 ඍණ 2යි. 9.4යි 6යි 6 වැඩි කිරීම 10 ඍණ 2යි. හරිද? හරහාට වැඩි කරලා ගන්න. දැන් මෙතන ඝන සෙන්ටිමීටර නම් මෙතනත් දාන්න ඕනේ ඝන සෙන්ටිමීටර වලින්මයි පුතේ. ඒකයි මම මේ ඝන සෙන්ටිමීටර කරේ ඈ. හරි නේද? ඒතර මෙතන
හරිද ළමයි? එතකොට එන්නේ මෙතන බෙදපුවාම හරි. ඒක ආපු විදිය පැහැදිලිද? ඔය ඉතින් ආයේ හොඳ ගණන් ඈ. මෙම ක්‍රමයෙන් විශිෂ්ටතා පදාර්ථය සෙවීමට කවර අවස්ථාවකදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වේද? දැන් මේ ක්‍රමයෙන් වේතාදා හොයන එක කොයි වගේ තැනකටද ප්‍රයෝජනවත් වෙන්නේ? හරි ළමයි හිතන්නකෝ දැන් සාමාන්‍ය ක්‍රමයකට වේතාදා හේවනවා නම් ළමයි හරි ඒක උෂ්ණත්වය ඒ කියන්නේ අපි මේ මිශ්‍රණ ක්‍රමයෙන් වගේ ගත්තොත් එහෙම හරි අරකට රත් ඒ කියන්නේ උෂ්ණත් මේ දෙක උෂ්ණත්වය වෙනස් දෙන්නෙක් මික්ස් කරලා ඊට පස්සේ අවසාන උෂ්ණත්වය අරගෙන ඔහොමනේ කරන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට මිශ්‍රණ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් මොනවා වෙනව නන්ද? මික්ස් වෙනවා නේද? දැන් ග්ලිසරීන් වතුරේ දිය වෙනවද? හරි. ග්ලිසරීන් හොඳට වතුරේ දිය වෙන්නේ නැහැ. හරි. ග්ලිසරීන් යම් ප්‍රමාණයක් ජලයේ දිය වෙනවා. ග්ලිසරීන් හොඳට වතුරේ දිය වෙන කෙනෙක් නෙවෙයි. හරි. ගොඩක් වෙලාවට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් දෙන්න මිශ්‍ර වෙන්නේ නැත්නම්. තව මේක ග්ලිසරීන් මේකේ අරන් තියෙන චුට්ටයි නේද? එහෙනම් සුළු ප්‍රමාණය නම් තියෙන්නේ. මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ලියන්න මෙම ක්‍රමයෙන් විශිෂ්ටතා පදාර්ථය සෙවීමට කවර අවස්ථාවකදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙයිද? හරි. අමිශ්‍ර ද්‍රව දෙකක මෙහෙම අමිශ්‍ර නෙවෙයි. ජලයේ අමිශ්‍ර ද්‍රව්‍යයක විශිෂ්ටතා පදාර්ථය සෙවීමට හරි. නැත්තම් මේක දාගන්න පුළුවන් මේ සංඝටක ග්‍රෑම් හැබැයි මෙහෙමයි ග්‍රෑම් 7යි කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක්ම පොඩිත් නෑනේ. හරි. නැත්නම් ඒක ගන්න පුළුවන් මේ සංඝටකයේ තියෙන බොහොම සුළු ප්‍රමාණයක් නම් ඒ වගේ වෙලාවටත් මේක ගන්න පුළුවන්. දැන් අදාළ ද්‍රව්‍ය ඊටා සුළු ප්‍රමාණයක් ඇති විට මුල එක තමයි වඩාම හොඳ. හරි. එයා තමයි වඩාම හොඳ. ගොඩක් වෙලාවට මිශ්‍ර වෙන්නේ නැති එකක වේතාදා හොයන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද අර මිශ්‍රණ ක්‍රමයෙන් නම් මේක හොඳට මොනවා වෙන්න ඕනද? මික්ස් වෙන්න ඕනේ. දැන් කවදාකවත් පොල් තෙල් වල වේතාදා හොයන්න පුළුවන්ද? බෑ. පොල් තෙල් වතුරයි රත් කරලා නැත්තම් මේකට දැම්මා කියලා දැන් මික්ස් වෙන්නේ නැහැ. මික්ස් වෙන්නේ නැතුව තාපේ හුමාරු වෙන්නේ නැහැ. අමිශ්‍ර එකක මේ ක්‍රමයෙන් හොයාගන්න පුළුවන්. හරි නේද? හරි. පැහැදිලිද ප්‍රශ්නේ? හරි ඒක අන්න එහෙම තේරුම් ගන්නගෙන උත්තර ලියන්න ඕනේ. කාටවත් ලකුණු තිබුණේ නැහැ මං හිතන්නේ. හරි. හරි. ඕකේ ඊතුරු ගණන් ටික අපේ ඊළඟ දවසේ අපේ ඔන්ලයින්